මොකෝ මේ වොක්ස්වැගන් ගහන්නනේ කතා කළේ අන්තිමේදී බයිසිකලයට වැටුණාද නිකන් කෙනි දාන්න පහන්නමයි. දැන් මොකෝ මේ මූණත් මෙරි කරගෙන හරියට නිකන් අර 69 ලක්ෂ 102.5ට වැටෙනවා වගේ. වැරදින එකේ සීමාවක් නෑ. රැවටින එකේ සීමාවක් නෑ. වැරදින එකේ සීමාවක් නෑ. ඒ දැන් මොකද උනේ? මේක මෙහි ඉඳලත් අපිට වැඩක් නැති එක ජපාන් යන්ට කෙරෙ හිතුවේ පොඩ්ඩක්. ජපාන් හොඳයි ඉතින් වාගේ සම්බන්ධකුත් තිබෙනවනේ ජපානෙත් එක්ක නේද? ඔව්. ඒ දවස්වල අපේ මාමලා ගිහිල්ලා ගොඩ දාපු රටවල්නේ. මම හිතේ කිම චුට්ටක් වැටෙන හැටි බලාගෙන සිකුරා දිහා බලාගෙන ඔහෙ ඉඳි. සිකුරා නෙමෙයි රාවි. රාවි මෙහෙනේ යන්නේ මං කිව්වේ එහෙ. එහෙ විතරනේ සිකුරා පිපෙන්නේ. සිකුරා නෙමෙයි යන්නේ සකුරා. ඔව්. සකුරා. හරි දැන් මොකද උනේ? මොකක්ද උනේ කියන්නේ මල්ලි වීසා වලට ටිකට් වලට ඔක්කොම කියලා එනකට සල්ලි බෙන්ද. වීසාත් සල්ලි. මාර්ග වෙන්නේ. ඒ කියන්නේ මේ වීසා හම්බෙන්න කලින් සල්ලි දුන්නා. නැතු ඉතින් ණයට වීසා දෙන්නේ නැහැ කොහෙවත්. ඒ කාහද සම්බන්ධ කරගත්තේ? ජපානයේ කෙනෙක් කවුද වැඩියෙන්ම දන්නේ? අනවතන මම මනන්දෙස්කා ඕනේ ගයිස් මච්. එයාට ජපාන් යන්න ඕනේ කියලා මාත් එක්කම ගිහලා සල්ලි බෙන්ද. දැන් මිනිහටත් නෑ මටත් නෑ. මේ ඔයාටයි අරයටයි එයාටයි ඕනි විදිහට ජපාන් යන්න බෑ. ජපාන් යනවා නම් තිබෙන්න ඕනි නීත්‍යානුකූල ව්‍යුහයක්. ඒක ඔයා උනත් එයා උනත් අරය උනත් ආස උනත් නැති උනත් ඒක එහෙම්ම තමයි. හරි. ජපාන් යනවා නම් තිබෙන්න ඕනි ඔද විශ්වාසවන්ත ලින්ක් එක. යන්කෝ පෙන්නන්න. මොකයිද? යන්කෝ පෙන්නන්න. ලින්ක් එක. යම් පෙන්න. එත් කෝ. එන් කම්. එත් මේක තමයි ඒ කියන්නේ ඔයා කියපු ලින්ක් එක. ජපාන් ලින්ක්. විශ්වාසය අබමල් රොඩකවත් පළදුවීමකින් තොරව වගකීම් සහගතව ජපෑන් යන්න පුළුවන් එකම තැන හොඳම ලින්ක් එක කොහොමද ඒක? මම කියන්නේ මෙතනින් ජපාන් යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කල්පනා කරලා බලන්න. සල්ලි දෙන්න ඕනි වීසා ආවට පස්සේ. කොහොමද ඒක? අන්න එනවා. මොකෝ මේ පැත්තේ? ජපාන් වෙන්න ඩොකියුමන්ට්ස් බාර දෙන්න. මෙයා පොදුම මනසෙක් නෙමෙයි. මා වෙන තැන් වල එක්කන් ගිහින් මෙයා මෙතෙන්ට ඇවිල්ලා. එහෙම තමයි ඉතින්. වැරදිලා තමයි හරි තැන හොයාගන්නේ. ඊට පස්සේ තමයි දිනන්නේ ඉදිරියට යන්නේ. දැන් මොකද්ද ජපානට ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙන ජොබ් එක? ජපාන් ලින්ක් එකෙන් ජපාන් ගියොත් කරන්න කොච්චර දේවල් තියෙනවද? ඇග්‍රිකල්චර්, ට්‍රක් ඩ්‍රයිවිං, building cleaning, care giving, construction, automobile, කොච්චරද තියෙනවද? ඔබතුමාට නම් ඉතින් කොහොමද බස් ඩ්‍රයිවිං එහෙම පුළුවන් නේද? ඔබතුමාට හොඳයි ට්‍රක් ඩ්‍රයිවිං. ඔයා මොකද්ද කරන්නේ? මම ඉතින් මිස්ටර් ක්ලීනින් ද මට ඔය ක්ලීනින් වගේ ජොබ් එකක් හොඳයි නේද මයි. අනේ එහෙනම් සායනෝරා කොනිචිවා. සායනෝරා කොනිචිවා නෙමෙයි. ආරිගතෝ ගොසයිමස්. හරියට කිය. පොඩක් කල්පනා කරලා බලන්න. ඕගොල්ලන්ටත් මෙච්චර කල් වැරදිලා පෙරදුනා ඇති. දැන්වත් දිනන හරි ලින්ක් එක හොයාගන්න. දිනන ලින්ක් එක ජපන් ලින්ක්.